සේවිස් චැනල් එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද කියලා දෙන්න යන්නේ ට්‍රිබල් ස්ටාර් account එකක් කොහොමද හරියටම live chart එකක් යන විදියට win chart එකක් යන විදියට කොහොමද account එකක් හදාන්නේ කියලා. ඉතින් අපි යන් KB group එකට. ඉතින් අපේ groups 10ක් තියෙනවා මේ වෙද්දී විචාර පිරිසක් අපිත් එක්ක ඉන්නවා members ලා. ඉතින් මෙතින් අපේ KB service group එක. ඉතින් ඒකේ ඔයාලට වෙනවා daily අපි signal දෙනවා. ඒ වගේම කට්ටේක feedback අපි දාලා දෙනවා. ඉතින් මේ member 1,50,000ක විඩ්ඩොල්ල කරන්තියෙන. ඉතින් ඔයාලට පේනවා පෙම කෝඩ් එක ට්‍රිබල් එච් chart කියලා තමයි යූස් කරලා තියෙන්නේ. ඉතින් මේ තියෙන account එක හදන link ටික ඒ වගේම මේ විදිහට daily signal තියෙනවා. ඉතින් කට්ටේක feedback ටික මෙතනින් තියෙනවා. ඉතින් අපි feedback 4-5ක් හැමදාම group එකට දානවා. ඉතින් සෙල්ලම් කරලා විඩ්ඩොල් ගත්ත ඒවායි. ඉතින් බලමු මේන පොඩි විඩ්ඩොල් මේ 2100ක් 5100ක් 32000ක්. ඉතින් ඒ විදිහට විඩ්ඩොල් ටිකක් තියෙනවා මේ සිග්නල් නිසා රුපියල් 8,000ක වින්නයක්. ඉතින් ඒ විදිහට තියෙනවා. ඉතින් එහෙම වින්නයක් ගන්න නම් හරිම විදිහට account එකක් හදන්න ඕනේ. මොකද ප්‍රෙම කෝඩ් එක 8H chart කියලා තමයි යූස් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම deposit withdrawal උත් අපි ආරාම කරගන්න පුළුවන්. හරි ඉතින් අපි වැඩි කතාවක් නැතුව යන් කොහොමද account එකක් හදන්නේ කියලා. ඉතින් ඒ වෙද්දින් තව පොඩි withdrawal වගේ අපේන්නම්. ඉතින් 2,12,000ක withdrawal එකක් තියෙනවා. ඉතින් මෙයා රුපියල් 10,000ක් ඩිපොසිට් කරලා විඩ්ඩොල් එක 50,000. ඉතින් ඒ විදිහට ලොකු විඩ්ඩොල් ගන්න පුළුවන්. අනිවාර්යෙන් මේ කියන විදිහටම account එක හදාගන්න. ඉතින් ඔයාලට පේනවා විඩ්ඩොල් කොහොමද කියලා. හරි. ඉතින් මුලින්ම කරන්න ඕනේ අපි මේ දාලා තියෙන link එකේ මුලින්ම ඔයාලා app එක download කරගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ app download කරන link එක. ඉතින් මුලින්ම ඔයා app download කරන link එක උඩ touch කරන්න. හරි app download කරන link එක උඩ touch කරාට පස්සේ මේ වගේ interface එකකට තමයි එන්නේ. ඉතින් මෙතන තියෙන ඔයාලට පේනවා download කියලා option එක. මේ තියෙන්නේ මේ download කියන button එක උඩ touch කරන්න. ඊට පස්සේ මේ විදිහට load වෙලා මේ විදිහට download කරන්න option එක එනවා. මෙතන download දුන්නාට පස්සේ download වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන install කරගන්න. ඉතින් මම මේ වෙද්දී දැනටමත් install කරගෙන තියෙන්නේ. ඉතින් මම app එකට යන්නම්. ඉතින් මම මේ විදිහට app එකට යනවා. හරි. ඉතින් app එකට ගියාම මේ වගේ interface එකක් තමයි එන්නේ. මෙතන තියෙන ඔයාලට පේනවා register කියලා. මේ register කියන එක උඩ ඔයා එකපාරක් touch කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන තියෙනවා in one click කියලා මේ අකුණක් එක්ක method එක. මෙන්න මේ method එක උඩ එකපාරක් touch කරන්න. හරි දැන් තමයි අපේ account එකේ හරිම තැනට අපි වෙලා තියෙන්නේ අනිවාර්යයෙන්ම තැනට. ඉතින් මේ බෝනස් කියන එක ඔයාලා කැමති එකක් දාගන්න පුළුවන්. මෙතන ටච් කරලා මෙතන පුළුවන් කැසිනෝ ගේම්ස් වලට දාගන්න නැත්නම් ස්පොට් වලට දාගන්න පුළුවන්. මම මේ වෙද්දී මෙතනින් කැසිනෝ කියන එකට දාගන්නවා. මෙන්න මේක තමයි අපිට අවශ්‍යම දේ. ප්‍රෙමෝ කෝඩ්. මේකෙන් තමයි වින් chart ගන්න පුළුවන් සිග්නල් වලට 100%ක් හරියටම මේ සෙල්ලම් කරන්න පුළුවන් chart එක දාගන්න මෙතනින් තමයි. ඉතින් මෙතනට ඔයාලා අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ 8H chart කියලා. ඒ කියන්නේ 8වත් 3යි. මම මේ දෙන විදිය හරියටම බලන් ඉඳලා ඒ විදියටම ටයිප් කරන්න. මේ විදියට simple capital ගැටලුවක් නැහැ. 8වත් 3යි chart කියලා දෙන්න අනිවාර්යෙන්. කළා මෙතන මේ ටික් තුනට හරි තුනක් දාන්න මේ විදියට. ඊට පස්සේ මෙතන තියෙනවා register කියලා. මෙතන register එක උඩ එකපාරක් touch කරන්න මේක උඩ. ඊට පස්සේ මේ විදියට login වෙනවා. හරි. මෙතන එකපාරක් touch කරන්න. ඊට පස්සේ මෙතන මේ ෆොටෝ එකේ පෙන්නන මෙතන name එකේ තියෙන ඒවා තමයි අපි මෙතන යටින් ඔයාලා select කරන්න. මෙතන card තියෙන නිසා මම card select කරනවා මේ ටික. මේ විදියට card ටික select කරනවා. ඊට පස්සේ ආයෙත් එන්න පුළුවන්. ආයෙත් select කරලා ඉවර වෙලා ඊට පස්සේ මෙතන යට තියෙන verification කියලා. දැන් මේ verification කියන නිල් පාට බටන් එක උඩ touch කරන්න. හරි. ඊට පස්සේ අපේ account එක හැදිලා ඉවරයි. ඉතින් ඔයාලා මෙතන අනිවාර්යයෙන්ම screenshot එකක් ගන්න. මේ තියෙන ඔයාලගේ user ID එකයි password එකයි. ඒ වගේම මෙතන තියෙනවා copy කියලා option එක. මෙතන මේ copy කියලා තියෙන එක උඩ ඔයාලා එකපාරක් touch කරගෙන මේක copy කරගන්න. මේක copy කරගෙන අනිවාර්යයෙන්ම ඔයාලගේ notepad එකක මේක සේව් කරලා තියාගන්න. මොකද ස්ක්‍රීන්ෂොට් එක නැති වුණොත් අදිස්සේ මේක ඕනේ වෙනවා. මම මේ විදිහට ඒක කොපි කරන් ඇවිල්ලා මෙතනට පේස්ට් කළා මේක සේව් කරගන්නවා. ඕකේ.
හරි අපි ආයෙත් යන් ඇප් එකට. හරි ඊට පස්සේ මෙතන තියෙනවා නෙස් කියලා. මේ නෙස් කියන එක උඩ ටච් කරන්න. හරි ඊට පස්සේ ඔටෝම යූසර් ID එකයි පාස්වර්ඩ් එක ටයිප් කරලා account එකට login වෙනවා. ඉතින් අපි දැන් account එක හදාගෙන ඉවරයි. ඒ වගේම තව විශේෂ කරන්න දේවල් ටිකක් තියෙනවා. account එක සම්පූර්ණ කරගන්න තියෙනවා. මෙතන යට තියෙනවා menu කියන option එකට එන්න. menu එකට ආවට පස්සේ මෙතන ඔයාලට පේනවා ඔයාලගේ ID එක තියෙනවා personal profile එකේ. ඒක උඩ ටච් කරන්න. හරි ඊට පස්සේ මෙතන පැන්සලක් වගේ icon එකක් තියෙනවා enter කියලා. මේක උඩ ටච් කරන්න. හරි ඊට පස්සේ මෙතන ඔයාගේ surname එක, මෙතන first name එක, මෙතන birthday එක, region එක, city එක, address එක ඒ ටික ඉල්ලලා. ඉතින් අපි මේ ටික හරියටම fill කරගමු. මම මෙතනට surname එක විදියට දනු කියලා දෙනවා. first name එක විදියට පැතුම් කියලා දෙනවා. ඕකේ. මෙතන birthday එක ඔයාලා දාගන්න. මම මේ විදියට බොරු birthday එකක් දෙනවා. ඔයාලා මෙතනට ඇත්තම birthday එක දෙන්න right. මේ ඉපදුනේ කොයිද කියලා අහන්නේ. ඉතින් මම මෙතනට අනුරාධපුර කියලා දෙනවා. ඔයාලා ඉපදුන තැන ඔයාලා දෙන්න. ඕකේ. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන region එක කියලා තියෙනවා. ඒක මේ උඩ ඊතාලිය උඩ ටච් කරන්න. ඊට පස්සේ ඔයා ඉපදුනේ නගරය ආනවා. පළාත. ඕකේ. ඉතින් මම ඉපදුනේ North Central උතුරු මැද නිසා උතුරු මැද දෙනවා. මෙතන city එකට ඔයාගේ නගරය දෙන්න. ඉතින් මම අනුරාධපුර කියලා දෙනවා. මෙතන ඇඩ්‍රස් එක මෙතන මම 104 තුරුවිල කියලා දෙනවා මගේ ඇඩ්‍රස් එක. ඔයාලගේ ඇඩ්‍රස් එක ඔයාලා හරි විදිහට දෙන්න. ඊට පස්සේ මෙතන තියෙනවා document type කියලා. එතන ටච් කරලා ID document කියන එක උඩ ටච් කරන්න. හරි. ඊට පස්සේ මේක අවශ්‍ය නැහැ. මෙතන යට තියෙනවා document numbers කියලා. document number එක උඩ type කරලා ඔයාලගේ ID number එක මේ විදිහට දෙන්න. ඕකේ. මේ විදිහට ID number එක type කරගන්න. ඕකේ. ටයිප් කරගෙන මේ ඩේට් එක අවශ්‍ය නැහැ. ඉසු බයි කියන එකට මේ යට මේකට ශ්‍රී ලංකා කියලා දෙන්න. හරි. ඊට පස්සේ මෙතන save කියලා option එකක් තියෙනවා මේක දෙන්න. හරි. අපි මේ විදිහේ account එක සාර්ථකව හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලට පුළුවන් මෙතනට phone number එකක් email එකක් add කරගන්න. හැබැයි phone number එක නම් අවශ්‍යම නැහැ. කැමති අයට ඇඩ් කරගන්න පුළුවන්. මොකද ඇඩ් කරගත්තා පොඩ්ඩක් වදයක්. මොකද withdrawal ගද්දීම කෝඩ් එනවා. එතකොට එපා වෙනවා කෝඩ් වෙලාවට එන්නේ නැහැ. ඒක නිසා. ඉතින් ඔය විදිහට තමයි account එක හදාගන්නේ. ඉතින් ඒ වගේම අපේ cash game එකට යන්නේ ආයෙත් මෙතන menu එකට ආවිල්ලා මෙතන තියෙනවා games කියලා. මෙතන game එක උඩ touch කරාම ඔයාලට පේනවා උඩම තියෙනවා cash game එක. හරි. ඉතින් මේක තමයි cash game එක. ඔයාලට පුළුවන් මෙතන balance එක දාලා ඔට්ටු දාන්න. ඉතින් ඒ ටික ඔයාලා දන්නවා කියලා මම හිතනවා. හරි. ඉතින් අපේ signal group එකට join වෙනවා. අපේ link එක යටින් දාලා තියෙනවා. ඒ වගේම අපේ number එකට message එකක් දාලා link එක ඉල්ල ගන්න පුළුවන්. ඕකේ. එහෙනම් ඉතින් අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. good luck.